කළේ සියලු දේශපාලන පක්ෂ ලේකම්වරු පක්ෂ ලේකම් සහ අදාළ අනිකුත් අය ගෙන්වා සාකච්ඡාවක් පවත්වා යම් තීරණයකට එළඹෙන එක තමයි සුදුසු. මොකද මේ වෙන විට අපි දන්නා වත්මන් රජය යම් වැඩපිළිවෙලක් කරගෙන යනකොට අපි කවදාකවත් කකුල් දෙකෙන් හොල්ලන්නේ නැහැ, එල්ලෙන්නේ නැහැ, මොනවත් කරන්නේ මැතිවරණ කොමිසම ගන්න යම් තීරණයකට අපි ගෞරවයෙන් ගරු කරමින් අපි උදව් උපකාර කරන ඕනෑම වෙලාවක සූදානම්. නමුත් දැන් මෙවැනි අපි ප්‍රකාශ සාමාන්‍යයෙන් ඇගිල්ලේ තීන්ත නොගා යම් වැඩපිළිවෙලක් කරනවා නම් එය ඩිජිටල් තාක්ෂණ විය යුතුයි. මගේ හැඟීම. ඊට වඩා යම් දෙයකට ඉදිරියට එනවා නම් වෙන විකල්පයක් කරන්න ඕනේ. මොකද හේතුව අනිවාර්යෙන් දැනගන්න ඕනේ මේ මැතිවරණ කාලයේට මේ වෙන විට මේවා ගේන්නේ ටික ඊළඟට යම් ප්‍රශ්නයක් ඇති වෙගෙන එන්නද කියන එකත් ප්‍රශ්නයක්. මම විශ්වාස කරනවා ගරු මැතිවරණ කොමිසමේ සභාපතිතුමා අධ්‍යක්ෂක ජනතුමාලා මේ සම්බන්ධව සියලු දේශපාලන පක්ෂ ගෙන්වලා සාකච්ඡා කළා යම් වැඩපිළිවෙලක් ගෞරවණීය ලෙස කරයි කියලා. එසේනම් මැතිවරණ කාලයට නොයෙකුත් ආදී නොයෙකුත් දෙන ලහිලහියේ එනවා. ඒ වගේම නොයෙකුත් විදිහට මැතිවරණ පවත්වන්න සාකච්ඡා පවත්වනවා. අපි විශ්වාස කරනවා මේ මැතිවරණ කාලයට එන හතු පිපෙන්නා වගේ කට්ටියට වඩා අපි ගරු කොමසාරිස්තුමාත් එක්ක සාකච්ඡා කළා පක්ෂ ලේකම්වරු ටික අපි තීරණය කළේ හොඳයි. වත්මන් රජය සමහර විට මේ වගේ දෙයක් ගෙනාවේ යම් වැඩපිළිවෙලකද ඒ යන වැඩපිළිවෙල සම්බන්ධව අප රට සහ පක්ෂ ලේකම්වරු දැනුවත් කළ ලෙස මම රජයෙන් ඉල්ලා සිටිනවා. දැන් ඔය ඇඟිලි පාට කරේ නැතොත් එහෙම තව කෙනෙක් ඇවිල්ලා ඔය ඩෙන්ටිටි කාඩ් නම් මේ පැහැදිලි නැහැනේ රූප. දැන් හාමුදුරුවන් නම් අඳුර ගන්න පුළුවන් හැඳුනුම්පතේ. නමුත් සමහරක් ඒවා තියෙනවා මේ පොඩි කාලේ ගත්ත ඒවා මේ ඡන්දේ දෙනකොටත් ඒක බැලුවම රූපේ වෙනස් වෙන්න පුළුවන්. ඒකට ඇඟිල්ල පාට කරේ නැත්නම් මේ හොර ඡන්දයක් එහෙම වුණොත් ඒක දැන් මේගොල්ලන් කියන්නේ ඇඟිල්ල පාට නොකර යම් වැඩපිළිවෙලකට යනවා කියලා. ඒ වැඩපිළිවෙල මොකක්ද කියලා තාම අපේ පක්ෂ දේශපාලන පක්ෂ වලටවත් කාටවත් පැහැදිලි කිරීමක් කළා නැහැ. මේගොල්ලන් තමයි සාකච්ඡා කරන්නේ.